ඊළඟට මේ දවස්වල අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා. මොන අනවශ්‍ය ගමන් බිමන්? දැන් ඔයාලට අවශ්‍ය නැහැ මේ ගෙවල් පැත්තේ වලියක්. ඔයාලා කියන්නේ වෙන ඈත ටික ගෙවල් ටික හැවැත්තේ එන වලිය. ඔයා යනවා ඒක බලන්න. ඔයා යනවා ඒක විසඳන්න. අවශ්‍ය නැහැනේ. ඔයාලගේවත් නෙමෙයි. ඔයාලා ඊටමට ඉඩම් 3ක් විතර හැවැත්තේ කවුරු හරි සර්පේ වගේක් ගෙනත් දාලා. ඔයා යනවා සර්පේව බලන්න. තේරුමක් නැහැනේ. ඒ වගේ මේ ඔයාට අවශ්‍ය නැති ගමන් මේ ඇත්තට සරල සිංහලවද පුළුවන් තරම් ගෙදරනේ ඉන්න ඕනේ. ගෙදර වැඩක් තියෙනවා නම් ගියා පොඩක් කඩේකට යන්න ඕන නම් ගියා. ඒ වගේ අර මිසක් අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා. ඒතරම අවශ්‍යතාවයක් නැහැ. ඔයා ලෙඩ රෝග ගැන බව සැලකිලිමත් වෙන්න. ලෙඩ රෝග නිකන් අහක අපි කවුරුත් හිතලා මතලා දෙයක් ගන්න එහෙම නෙමෙයි මං කියන්නේ. අපිට අනවශ්‍ය ගමන් යනකොට නෙහෙම ඉන්නේ. වාසවන්න බස් එකේ වට අවශ්‍ය ලොකු අවශ්‍ය නැති ගමනක් යනවා. ඒ සමහර කෙනෙක් ගොඩක් අය නම් එහෙම කරන්නේ නැහැ. 90ක් කරන්නේ නැහැ. 10ක් විතර සමහරට එහෙම වෙනවා. අවුරුද්දේ ෆෝන් එක ගන්න යනවා. මං දන්නේ ඕනේද කියලා මේ වෙලාවේ. හරිද? ෆෝන් කැඩලා නම් ඒක වෙනද නැත්තම් මං කියන්නේ අර ඒ වගේ අර ඒ අදි බස් එකේ කෝච්චිය තව යනවා. අපිට තව කහකින් හරි අසනීපයක් බෝවෙන්න බෑ. අපි හැමදේ ගැනම සැලකිලිමත් වෙන්න බෑ. එතකොට හිතන්නකො මොකක් හරි වැහි පොදයක් යනවා වෙනදා අපිට වැස්සට දෙමුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි වා මේ දවස්වල ඉන්න පීඩනේ පොඩි ස්ට්‍රෙස් ගතියක් තියෙනවා. අහක යන වගේ ඇඟ පොඩි වීක් වෙලා තියෙන. එතකොට ඔයාට අහ කියන්නේ ලෙඩක් වුණත් වදින්න පුළුවන්. ඒ නිසා වැස්ස පින්න ගැන බව සැලකිලිමත් වෙන්න කියන එක මං කියන්නේ. ඒ නිසා මේ ලෙඩ රෝග හදාගන්න එපා. කවුරුත් හිතලා හදාගන්න නැහැ. නමුත් ඒකට අර ඕපන් වෙන්න තියෙන අවස්ථාව ඔය අඩු කරන්න. පොඩි දේවල් වුණාට ඉතින් මං මගේ පැත්තෙන් පොඩක් කියාගෙන යනවා. විභාගයට කලින් දවසේදී 9 වෙනිදාට 9 වෙනිදා උදේ වරුවේ වැඩ හැම කරලා ඉවරලා නිකන් උදේ වරුවේ ඔයාගේ එක්සෑම් එකට යන පොඩි හැම දෙයක් අදාළ දේවල් ටික ලෑස්ති කරගන්න. උදේ පාන්දරට නැගිටලා නෙමෙයි 9 වෙනිදා උදේ වැඩක් කරන් අපි 11ට කියනවා. එක්සෑම් එකට අදාළ දේවල් ලෑස්ති කරන්න. මොනවද? මට මතක් වෙන්නේ මගේ ඇඩ්මිෂන් එක. හරිද? ඔයාගේ ID එක තියෙනවා ID එක. ඊට පස්සේ ඔයා මං කිව්වේ පෑම් පැන්සල් මකන කෑලි ඒ කියනවා වගේ මකන කෑලි තව මොනවද ක්ලිප් තියෙනවා මම දන්නේ ඒ වගේ ඒවට අවශ්‍ය දේවල් තියෙන්නේ. අන්නේ ටික ඔක්කොම ලෑස්ති කරන්න අන්තිම මොහොතේ ලෑස්ති කරන්න එපා. ඒතර මං කව පෑන් වගේ දේවල් ගත්තත් මං කව සාමාන්‍යයෙන් අලුත්ම පෑන් ටිකක් විභාගයට ගෙනියන්න එපා. පෑන් නිල් පෑන් 3කුයි කළු පෑන් 2කුයි හරි මොනවද තියාගත්තා කියනවා තියලා ඒ චුට්ටක් ලියලා චුට්ටක් ගොඩක් නෙවෙයි චුට්ටක් ලියලා ඒ ටික තමයි විභාගයට ගෙනියන්න ඕනේ. ඒ වගේ අර කලින් ඒ විභාගයට කලින් දවසේ උදේ වරු වගේ මම මේ ටික අස්පස් කරලා තියන්න. අස්පස් කරලා ආය හවස ඩබල් චෙක් කරගන්න අර ඔක්කොම ටික හරිද කියලා. වතුර බෝතල් එහෙම වතුර බෝතලයක් වෙනදට නොගෙනියත් වතුර බෝතලයක් ගෙනියන්න එක්සෑම් එක දවසට. අනිවාර්යයෙන් වැදගත්. වතුර බෝතලයක් ඔරලෝසුව අතේ බඳිනා ඉනවා. ඔරලෝසුවක් අතේ බඳිනා නැත්නම් ඔරලෝසුවක් කරා යන්න. ඒකෙත් වැදගත්කමක් තියෙනවා. ඔරලෝසුවක් ඒ හවස් වල ඩබල් චෙක් කරගන්න. හරිනේ. පොඩි අදහසක් තියෙනවා. ඔන්න ඔය දේවල් ටික අත්‍යවශ්‍ය දේවල් තියෙන විභාගයට අදාළව ඒ අත්‍යවශ්‍ය දේවල් ටික මම වට පොඩි ළමයෙකුට වගේ කියන්නේ සමහර අය ඒ වෙච්චර හිතන්නේ නැති නිසා උදේ වරුවේ මේ ටික ලෑස්ති කරලා හවස් වල ඩබල් චෙක් කරගන්න. නිදා ගන්න කලින් තව පාරක් බලන්න. ඒතර මොකුත් මේකක් නැහැ. අනිවාර්යයෙන් විභාග දවසේ විභාග ශාලාවට කලින් යන්නේ. මොකද හදිසියේ අපි යන බස් එකක් කෝච්චියක් පරක් වෙන්න පුළුවන්. ඔයාගේ වාහනයක ගියත් හදිසිය අතරමඟදී වෙන කරදරයක් වෙන්න පුළුවන්. පාර ට්‍රැෆික් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා විභාග ශාලාවට කලින් යන්න. රයිට්? විභාග ශාලාවට කලින් යන්න.